got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up. කොහොමද යාළුවනේ වෙල්කම් කියලා පිළිගන්නවා හැමෝම. අද අපි බලන්න යන්නේ Demon Slayer Season 2 Episode 10. එහෙනම් අපි කතාවට යමු. එපිසෝඩ් එක පටන් ගත්තු ගමන් අපිට පෙන්වන්නේ එඩෝ යොෂිවරා කියන නම. මේ සීන් එක black and white එකෙන් තමයි අපිට පෙන්වන්නේ. ඉතින් ගෑනු කෙනෙක් මේකප් පාරක් දාන ගමන් ඉන්නේ. එකපාරටම දොර ඇරන් ආපු ගෑනු කෙනෙක් අහන්නේ ඔයා ආපු දවසේ ඉඳලා ගෑනු මෙහි අතුරුදහන් වෙනවා. තමුන් මොනවාද යාලට කරන්න කියලා. ඉතින් මේ ගෑනු කෙනා hina වත් එක්කම කාමරේ දොර වැහෙනවා. එළියට එන්නේ මේකප් කර කර හිටපු ගෑනු කෙනා විතරයි. black and white scene එක එතනින් ඉවර වෙනවා. දැන් මේ යොෂිවරා කියන තැන ඒ ඇවිල්ලා අර විනෝදාස්වාදයේ කලාපයම තමයි. ඉතින් පිරිමි කෙනෙක් ඔගිමොටෝ නිවසට ඇතුළු වෙනවා. ඉතින් අපිට පෙන්වන්නේ උසුයිකි බිරිඳක් වෙනවා කියෝව. අර රාක්ෂයා අහන්නේ කාටද ලියුම් ලිව්වේ කියලා. ඉතින් දැන් ඉනෝස්ගේ පඩිපෙළ උඩට නගිනවා. කලින් එපිසෝඩ් එකේ වගේ. එතනින් කට් කරලා පෙන්වන්නේ කියෝගෝකු නිවසේ සෙනිච්චුට එයා කවුද කියලාත් අමතක වෙලාලු. සෙනිච්චු උසුයිගේ බිරිඳව හොයන්නේ නැතුව සෙම්සෙන් සහ කෝටෝ වාදනය කර කර ඉන්නවලු. ඉතින් එහෙ අයිතිකාරිය නැති වෙලා දවස් දෙකක්ලු. ඉතින් සෙනිච්චු කන් දීගෙන අහගෙන ඉන්නකොට කෙල්ලෙක් කණ්ඩනවා ඇහෙනවා. සෙනිච්චු ටක් ගාලා යන්න හදනවා. එතනින් කට් කරලා පෙන්වන්නේ ඔගීටෝ නිවසේ. ඉනෝස්ගේ එන බව රාක්ෂයා දැනගන්නවා. එතකොට මාකියෝ හිතන්නේ මම විදියක් හොයාගන්න ඕනේ උසුයිට ආරංචියක් දෙන්න. එතකොටම රාක්ෂයා එයාගේ පටිවලින් තද කරනවා මාකියෝට අමාරු වෙන්න. ඉතින් ඉනෝස්ගේ මෙතනට ඇවිල්ලා කෑම එකත් එතනමයි. ඉනෝස්කේට අමුත්තක් දැනෙනවා. ඉනෝස්ගේ සටපටස් ගාලා ගිහින් දොර අරිනවා. ඇතුලේ හැමදේම විනාශ වෙලා. ඒත් එක්කම හුළඟකුත් එනවා. ජනෙල් වහලා තියෙද්දිත් ඒක ඉනෝස්ගේ ඉක්මනින් දැනගන්නවා. ඉතින් ඉනෝස්ගේ කෑම තිබ්බ භාජනයක් සිවිලිමට ගහලා කියන්නේ ඒයි බයිගුල්ලා මං තමුන්ට කතා කරන්න කියලා. එකපාරම සිවිලිම දෙදරලා යනවා. ඉතින් මේ රාක්ෂයා සිවිලිම දිගේ දුවන්න ගන්නවා. ඉනෝස්කේත් පස්සෙන් යනවා. එහෙන් මෙහෙන් මිනිස්සු තල්ලු කරන් දුවන්න ගන්නවා. ඉතින් එකපාරම ඉනෝස්කේ බිත්තිය කඩන්න අතින් පාරක් ගහන්න හදනකොට එතනට එන්නේ අර එපිසෝඩ් එක මුලින් ඔගිමෝටෝ නිවසට ආපු පිරිමි කෙනා. සෙනිච්චු බිත්තියට ගහන පංච එක වදින්නේ අර මිනිහාගේ මූණ හරි මැදට. එතකොටම අර රාක්ෂයා පල්ලෙහා තට්ටුවට යනවා. ඉතින් ඉනෝස්කේට ගාණක්වත් නැහැ අරූට ගැහුවා කියලා. පල්ලෙහා තට්ටුවට ගියත් රාක්ෂයාව හොයාගන්න බැරි වෙනවා. එතනින් කට් කරලා පෙන්නන්නේ සෙනිච්චු අර අඬන කෙල්ල ළඟට යනවා. ගිහින් තරහින් අහන්නේ මහ විනාශයක් වෙලා වගේ මොකක්ද උනේ කියලා. සෙනිච්චු හයියෙන් කෑ ගහන නිසා කෙල්ල තවත් හයියෙන් අඬනවා. සෙනිච්චු ඉතින් ළඟට ගිහිල්ලා බලනවා. එතකොටම සෙනිච්චු හීතල වෙලා යන්නේ එයාගේ පිටිපස්සේ කෙනෙක් ඉන්නව දැනිලා. එයා කියන්නේ තමුන් මොනාද මගේ කාමරේ කරන්න කියලා. සෙනිච්චුට හීන් දාඩිය දාලා. සෙනිච්චු හිතන්නේ ඒ ශබ්දයෙන් මට කියන්න පුළුවන් මගේ පිටිපස්සේ ඉන්නේ යක්ෂයෙක් කියලා. සෙනිච්චු දැනගන්නවා මෙයා ඉහළ පෙළේ යක්ෂයෙක් කියලා. ඉතින් දොර ළඟ ඉන්න කෙල්ලෝ දෙන්නෙක් කියන්නේ ඒ ළමයා පෙරේදාවේ පොඩ්ඩක් ඉවසන්න වරබිමේ ඔයිරාන් කියලා. වරබිමේ මට මොකද කියලා අහනවා. එතකොට සෙනිච්චු බය නෑ වගේ අවසරයකින් තොරව ආපු එකට සමාවෙන්න කාමරේ හැඩි වෙලා මේ ගෑනු කෙනා අඬන ගමන් හිටියේ. ඒක නිසා ආවේ කියලා කියනවා. අර ගෑනු කෙනා එහෙමත් නැත්නම් වරබිමේ කියන්නේ තමුන්ගේ කැත මාව ලෙඩ කරවනවා කියලා. තමුන් මගේ කැත ගෑනු නැති වෙලා ගියා නම් හොඳයි කියලා හිතන්නේ නැද්ද කියලා අහනවා. තව සෙනිච්චුට ඇද කියන්නත් ගන්නවා. ඉතින් වරබිමේ අර අඬාඩ හිටපු කෙල්ලගේ කනෙන් ඇදලා බනිනවා අස් කරපු නැති එකට. ඒ කෙල්ලගේ කනෙන් ලේත් එනවා. එකපාරටම සෙනිච්චු වරබිමේගේ අතින් අල්ල ගන්නවා. අල්ලලා කියන්නේ කරුණා කරලා එයාව අතාරින්න කියලා. එතනින් කට් කරලා පෙන්නන්නේ ටොකිටෝ නිවසේ ටන්ජිරෝව. ටන්ජිරෝ බරටම වැඩ. අර ගෑනු කෙනාට පුදුමයි ටන්ජිරෝ වැඩ කරන වේගෙ දැකලා. ඒ ගෑනු කෙනාගෙන් ටන්ජිරෝ අහන්නේ ඊළඟට මොකක්ද කරන්න ඕන කියලා. ඒ ගෑනු කෙනා තේකක් ගේන්න කියපු සැනින් ටන්ජිරෝ තේක ගෙනල්ලා අහන්නේ ඊළඟට මොකක්ද කරන්න තියෙන්නේ කියලා. ඒක අහලා අර ගෑනු කෙනා ඉවසන්න බැරිම තැන කියන්නේ කටවාපන් කියලා. ඉතින් දැන් අර ඉනෝස්ගේ බිත්තිය කඩපු තැනට ඒ ගෙදර ප්‍රධානිය ඇවිල්ලා බලනවා. හොඳ පාඩමක් උගන්වන්නම් කියලා ඉනෝස්ගේගේ කාමරයට යන්නේ ඉනෝකෝ කියාගෙන. එතකොට ඉනෝස්ගේ සම්පූර්ණ අවධානය කරන ගමන් රාක්ෂයාව ඉවෙන් හොයන්න try කරනවා. ඒත් හරියන්නේ නැහැ. ප්‍රධානතුමියට ඉනෝස්ගේ
ඒව දැකලා පිස්සු වගේ. එතනින් කට් කරලා පෙන්නන්නේ සෙනිච්චුව වරබිමේ අතාරින්න කියලා කියනවා. කලින් කියපු එක ආයෙත් කියපන් කියලා කියනවා. ඉතින් සෙනිච්චු බය නැතුව අතගන්න කියලා කියනවා. එතකොට වරබිමේ තමුන් දිහා බලන් ඉන්නකොට තවත් කැතයි කියලා කියනවා. මෙහෙම කියලා සෙනිච්චුට පාරක් දෙනවා. එතනිනුත් කට් කරලා පෙන්නන්නේ දින දෙකකට පෙර සීන් එකක්. ප්‍රධාන ගෑනු කෙනා වරබිමේට කියන්නේ මිනිස්සුන්ට හිරිහැර කරන එක නවත්තන්න කියලා. එතකොට වරබිමේ කියන්නේ ඔයා මගේ පැත්ත ගන්නෙ නෑ නේද කියලා. අර ප්‍රධානතුමිය කියන්නේ ඔය කරන දේ ඇති කියලා. වරබිමේ ඔළුව පැත්තට නවලා කියන්නේ කවුද ඔය කරාඹු මේ ගෙදරට ගෙනාවේ කියලා. මේ ගෙදරට වාසනාව ගේන්න තරම් කවුද ඔය කරාඹු ගෙනාවේ කියලා අහනවා. එතකොට ප්‍රධානතුමියට අවුරුදු ගානකට කලින් එයා පොඩි ළමයෙක් කාලේ දෙයක් මතක් වෙනවා. පොඩි කාලේ එයාගේ ආච්චි කෙනෙක් එයාට කියලා තියෙනවා ඔයිරාන් කෙනෙක් ගැන. එයා ලස්සනයිලු. හැබැයි ස්වභාව ධර්මයෙන් වෙනස්ලු. ඇය පොඩි කාලෙදි ඔයිරාන්ව දැක්කලු. එයා ලොකු කාලෙදිත් දැක්කලු. ඔයිරාන්ලා හිමේ කියන කොටසින් අවසන් වෙන නම් තියෙන අයට විතරයි හොයාගන්නේ. කවුරු හරි එයාලව තරහා ගැස්සුවොත් එයාලා ඔළුව පැත්තට නවලා ඔයා දිහා ඔරෝලා බලනවා. ඒක එයාලගේ පුරුද්දක්. තමුන් රාක්ෂයෙක් මිනිහෙක් නෙමේ නේද කියලා ප්‍රධානතුමිය කලබල වෙනවා. ප්‍රධානතුමිය පීයකුත් ගෙනල්ලා. ඉතින් ඉටිපන්දමනි වෙනවා. අපිට පෙන්නන්නේ වරබිමේ ඔයිරාන්ගේ සැබෑ ස්වරූපය. ඒ කියන්නේ රාක්ෂස ස්වරූපය. එයා ප්‍රධානතුමියව වහලේ උඩ ඉඳන් බිමට අතහරිනවා. මේ කියන්නේ ප්‍රධානතුමිය නැති වුණ විදිහ. ඉතින් වරබිමේ ජනේලෙන් ඇතුළට එනකොට එතන ඉන්නේ මූසාන්. මූසාන් සතුටු වෙනවා වරබිමේ මිනිස්සු ගොඩක් ඉන්න තැනක ඉඳන් එයාලගේ ජීවිත අරන් ශක්තිය වැඩි කරගන්න එකට. මූසාන් කියන්නේ ඔයා තව ආරක්ෂා වෙන්න ඕන. අනන් මනන් කියලා අන්තිමට කියන්නේ ඩාකි මට ඔයා ගැන ගොඩක් බලාපොරොත්තු තියෙනවා. ඔයා තරම් ශක්තිමත් බලවත් කෙනෙක් කවුරුත් නෑ. සිරලටත් වඩා ඔයා ශක්තිමත්. අද ඉදන් ඔයා තවත් බලවත් වෙයි. එතනින් කට් කරලා පෙන්නන්නේ වර්තමානය. දවස් දෙකකට කලින් කතාව ඉවරයි. ඉතින් වර්තමානයේ වරබිමේ සෙනිච්චුට දෙනවා දොරවල් කඩාගෙන යන්න. වරබිමේ බනිනව සෙනිච්චුට හොඳටම. ඒ ගෙදර ප්‍රධානිය ඇවිල්ලා වරබිමේට වැඳලා කියන්නේ එයාට සමාව දෙන්න කියලා. වරබිමේ එකපාරම හෙන හොඳ කෙනෙක් වගේ අලුත් කෙනාට තරවටු කරා වැඩි නේද කියලා අහනවා. ඉතින් මෙයා තමයි මෙහෙ ඉන්න රාක්ෂයා. වරබිමේ යන ගමන් හිතන්නේ ඌ සාමාන්‍ය එකෙක් වෙන්න බෑ. ඌ ගුටි කෑවත් ඌ ආරක්ෂාකාරී වුණා. මට හිතෙන්නේ මෙයා යක්ෂනාශක බලකායෙන්. ඒ කියන්නේ එයාට හසිර කෙනෙක්ගේ බලය තියෙනවා කියලා. ඉතින් දැන් වරබිමේ ආයෙත් මේකප් දාන ගමන් ඉන්නේ. ඉතින් වරබිමේ හිතන්නේ ඔයා කොහොම හරි එයාලව ගෙන්න ගත්තා. උන්ව ඉවරයක් කරන එකෙන් මට සතුටක් එයි කියලා. ඉතින් දැන් ටන්ජිරෝ රෑ වෙලා රෙදි වගයක් කරන් යනකොට වාතයේ අඳුර ගතියක් දැනෙනවා. මේ නගරේ රෑට අඳුරු වාතයක් තියෙන්නේ කියලා හිතනවත් එක්කම මේ එපිසෝඩ් එකත් ඉවර වෙනවා. ඉතින් යාළුවනේ කොහොමද අද කතාව? හොඳයි නම් ලයික් එකක් දාන්න, සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැම්ම කරන්න. අනික් අය දන්නේ නැහැ කියලා හිතන කතාවට අදාළ ඔයා දන්න දේවල් තියෙනවා නම් හා මගේ හෝ වීඩියෝ එකේ අඩුපාඩු තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඊළඟ එපිසෝඩ් එකෙන් සෙට් වෙමු. සුබ දවසක්. ජය වේවා.